සියලු මිනිසුන්ගේ මොලේ මයික්‍රෝ ප්ලාස්ටික් හැම කෙනෙකුටම තියෙනවා. ඉතින් මේ වෙලාවේ චීනයයි ජපානයයි ඇමරිකාව වගේ රටවල් පොලිතින් වත් කරගෙන යනකොට අපි බොහොම ආදරයෙන් පොලිතින් බාර ගන්න කටක් වෙලා තියෙනවා. ඉතින් ඔබලාට මොකද පොඩි පණිවිඩ ලැබෙනවා. පොලිතින් භාවිත කරන්න එපා කියලා. සමහර පොලිතින් බෑග් එකක් අතේ අරන් යන්නේ. දැන් කියන්නේ ගේක පොලිතින් ඉතුරුලා තියෙන සමහරව මේ ගෑස් භාවිත කරන්න ඇති කට්ටිය සමහරවල්ට දරවලින් දීප හදාගෙන කට්ටිය කරන්නේ පොලිතින් බෑග් එකට එකතු කරලා ගුලියක් හදලා ඒකට ඉනිපුරක් දාලා ඉනි තියලා තමයි අර බුත්තේ වල ගොඩක් වැය වෙන්නේ. හොඳම කැන්සර්. එයා බඩදරු මවක් ලැබෙන දරුවා ඔටිසම් තත්ත්වයේ වැඩි වෙනවා කියලා 98%ක් කියනවා. ඉතින් අපි කොහෙද ඉන්නේ කියන එක බොහොම කනගාටුදායකයි. මම බොහොම ආදරේ පරිසර වේදිකයෙක් වශයෙන් අපේ සිංහතුමාගේ කතාව මේ පොලිතින් එක්කම අපේ පරිසරය අපේ පරිසරයත් එක්ක කිව්වොත් දෙන්න බෑ. ඒ පිළිබඳව අපි දැනුවත් වෙන්න මොකද මෙතන ඉන්නේ බොහොම බුද්ධිමත් ජනතාවක්. හැම දෙයකටම උත්තර ඇහෙන කතා කරන්න පුළුවන් ජනතාවක් අපේ සිංහතුමා ඒ කියපු කතාව ඔබට ගන්න කොච්චර මාරයක්ද පොලිතින් හා අපිට ජීවත් වෙන්න ගුණතරම් දේවල් තිබ්බා කොච්චර 6-7ක් අපි දුකින් මිලදී ගන්නම තාත්තේ ගෑවනේ තනිකර ගස් ටික කපලා දාලා කියනවා. අපි ජීවත් වෙන්නේ කොහොමද කියන්නේ අපි ජීවත් වෙන මේ ජීවියට ඔක්සිජන් මේ ඔක්සිජන් ප්‍රවාහය දෙන්නේ ගස් වල පාට ගස්. ඉතින් ඉහා වෙන කිසි දෙයක් නෑ. නිසා අපේ ආයුෂ අවුරුදු 78ක් තිබිච්ච ආයුෂ 48කට ආවයි කියලා බොහොම කනගාටුදායක එකක් තියෙනවා. මොකද 38කට යනකොට ලිහිත් බොන කෙනෙක් තමයි අද අපේ ලංකාවේ තියෙන්නේ. ඒ ගැන මතක් කරමින් නැවත අපේ සිංහල දිලෝක මහත්මයාට බොහොම ස්තුතියි. එහෙනම් අපේ ඉතින් අපේ මොහොත අපුඩියක් කරලා අයියෙන් අපුඩියක් බොහොම ස්තුතියි ඔබට. අපි තේරුම් ගත්තා කියන එක අපුඩි කියන්නේ අපි ඒක තේරුම් ගත්තා කියන එකයි. උඹලා බොහොම ස්තුතියි. අර දැන් මෙතනින් අපි හමාර කරන්න බැරලා තියෙනවා මට ස්තුති කරනවා. ඉතින් මම ලොකුවර කරන්නේ නැහැ. දයාබර අම්මනාත්තේ සහෝදරයන් මේ අපේ සිංහතුමා කිව්වා වගේ අපේ සිංහ සමාජයේ බොහොම නිස්සරණ අධ්‍යාසය. කිසිම ලාභ සත්කාරයක් නැතුව මම මේ වචනේ භාවිත කරන්නේ බෞද්ධාගමේ ඉන්න වචනයක් නිස්සරණ අධ්‍යාසය. ඒ කියන්නේ කිසිකට දෙයක් දීලා කිසිවිටක අනිත් පැත්තෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැති මේ සිංහව තමයි මෙතන ඉන්නේ උඹලාට මේ උපකාර කරන්නේ. ඉතින් ඒ නිසා අපි අපේ සිංහ සමාජ යාලේ මේ අවස්ථාවේ ගෞරව ඉස්සරම ආදර කරනවා. ප්‍රථමයෙන්ම මගේ ස්තුතිය පිළිබෙනවා අපේ මේ අවස්ථාවට අපේ සිංහාධිපති කටුලන්දන මෙතුමා එතුමා මේ අවස්ථාවේ අතරම අපේ සිංහ සමාජයේ සිංහ යාලේ වෙනුවෙන් මම මේ අවස්ථාව මතක් කරනවා. ඒ වගේම අද මේ අවස්ථාවට පැමිණි අපේ පළවන සිංහාධිපති දිලෝක මහත්මයා ඔබට බොහොමත් ස්තුතියි. අප වෙනුවෙන් මේ අවස්ථාවේදී ඔබගේ වටිනා කාලයේ ශ්‍රමය වැය කරමින් අපේ මේ පුංචි වැඩසටහනට සහභාගී වීම පිළිබඳව. ඒ වගේම දිස්ත්‍රික් සේවා සම්බන්ධීකාරක විතරම අපිට හම්බෙන අපිට හැමෝටම ලක්ෂණ බොහොසිනා මුසුමුරින් අපිට නිතරම හැම දෙයක්ම බලලා අපිට කතා කරන සිංහ පූර්ණ මෙතුමරි ඔබට බොහොම ස්තුතියි. ඒ වගේම අපේ කැබිනට් ලේකම් සිංහ සුභාෂිනී ලොකු බාලසන මහත්මිය මම හැමතිස්සෙම අපි සමග ඉන්නවා. බොහොම ස්තුතියි ඔබට. ඒ වගේම අපේ කුසලින් නිවාරණ කණ්ඩායම නායක අපේ සිංහ සුශාන්ත මහත්මයා ඒ වගේම සිංහ මාධවී මහත්මිය ඉන්නවා. බොහොම ස්තුතියි. මේ වැඩසටහන හදන බවයි ඊයේ ඉඳලා මේ මගේ පොඩි උපදෙස් තබා ගන්න කොහොමද මේ මිනිහ අපිට දැනන මෙහෙමයි අපි ලොකුට කරන්න ඕනේ ගොඩාක් දේවල් දාගන්න එපා මේ වගේ කියලා දැනුවත් කළා. බොහොම ස්තුතියි සුශාන්ත මහත්මයා ඔයාලට. ඒ වගේම අපේ කියන්නේ කිරිබත්ගල ප්‍රේමසිතා සිංහ සමාජයේ අපි හිටපු සභාපති අපි දුමින්ද රත්නායක මහත්තයා ඒ වගේමයි ලක්ෂණ මොකද අපි කරන්න ඕනේ මෙහෙම අහල් අපිට ආර්ථික ධර්මයෙන් මක්තන් අනුශාසනා කරගෙන මොකද බොහොම බහුසුත කෙනෙක්. ඉතින් එතුමාට මේ අවස්ථාවේදී අපේ ගෞරව ආරාධනා කරන අපුව අධානනදිව අපිත් එක්ක ඉන්න කෙනෙකුට ඔබට බොහොමත් ස්තුතියි. ඒ වගේම කැලණිය සිංහ සමාජයේ සභාපති සිංහ සූර්ය කාන්ති නෙල්වා මහත්මිය ඔබතුමිය ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ආපදා අපේ සම්බන්ධ කරන අපේ සිංහ ජයන්ත මහත්මයා
මේ වගේ සම්බන්ධ වුණා. අපි ගොඩක් බොහොම ස්තුතියි. ඒ වගේම අපි ආරාධනා කළා අපේ සිංහ සමාජයේ කප්ටින් එකේ කිහිපෙකුට අපේ මේකම සිංහ සමාජයේ අපේ ප්‍රියන්ති මහත්මිය හැමදෙස්සම අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ බුදුරේ බොහොමත් ස්තුතියි. ඒ වගේම අපේ අනිකුත් සිංහ සමාජයේ හැම දිනකටම කරනවා. ඒ වගේම අපේ හිටපු කුසගිරි නිවාරණයේ හිටපු අපේ ගන්ධය අපේ ගාමිණී මහත්මිය හැමදෙස්සම අපිත් එක්ක සම්බන්ධ වෙනවා. අපි මේ ඇතර මුතුමා එන එක නැහැ කියලා ඒක කාර්යාලය කාටයක් විතර තිබුණා. ඒක පසකලා මේ පෞද්ගලික ලාභයක් නැති මේ ප්‍රතිනාම සම්බන්ධ කරගන්න බොහොමත් ස්තුතියි. ඒ වගේම තමයි විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ අවස්ථාව අපිට සම්බන්ධීකරණ කරලා අපේ කිරිපත්කල ප්‍රේමිස්කා සිංහ සමාජයේ අපේ ගරු සභාපති සිංහ අමිල විජය මහත්මයා මේ ඊයර අපිට සාකච්ඡා ගිහිල්ලා මේක ඔළුවේ හිටියේ කොහොමද ඉක්මනට කරගන්නවා. ඉතින් ඔබතුමාට බොහොම ස්තුතියි. මේ උදේ මේ මොහොතේ ගිහිල්ලා මොකද අනිත් රංගාව ගිහිල්ලා. ඉතින් ඒ වගේම අපේ සිංහ ලෑබරගේ හැමතිස්සම අපිත් එක්ක ඉන්නවා. ඔබට බොහොම ස්තුතියි. මට ඒක තමයි දහම් ඒකට කියලා කරන්නේ. ඒ වගේම අපේ සිංහ සමාජයේ අපේ සිංහ අමත මහත්මයා අපේ සිංහ රොෂාන් මහත්මයා ඒ හැටි. ඒ වගේම අපි මොනවද දෙයක් කරනවා කොහොමද පොඩි අපි කියනවා නිකම්මර කියනවා. වචනෙන් කියන්නේ ආධාර කිසියක් නෙමෙයි. අපේ කිරිපත්ගල සිතුමින ට්‍රාන්ස්පෝර්ට් අධිපතිතුමා ජගත් කෝණ මහත්මයා ඔබට බොහොම ස්තුතියි. ඉතින් ඒ වගේ ඒ ශක්තියින් එක්කලා තමයි අපි මේ හැම දෙයක්ම කරන්නේ. ඉතින් මේක සම්බන්ධීකරණය කරද්දී අපිට ගැටලුවක් වුණා අපි මේ ජනතාව කොහොමද හොයාගන්නේ? අපි චූටි බඩුමල් ලක්න මේ එකක් නෙමෙයි. ඉතින් මේකදී අපිට උපකාර කරා කැලණියේ ලේකම්වරලා ගායනාසිංහ මහත්මිය බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම පරිපාලන ග්‍රාමධාරී අපේ තෙල්ලකෝට මහත්මයා මුලින්ම අපි කතා කරලා ඉතුමාට බොහොම ස්තුතියි. ඔබතුමාගේ මේ කාරුණික මේ දායකත්වය අපිට ලැබුණා. සිංහ සමාජයේ කොහොම සිදුවක් දෙනවා. ඒ වගේම සමාජ ප්‍රධානී ජනතා මහත්මිය ඔබට බොහොම ස්තුතියි. ඒ වගේම සංස්කෘතික බලධාරීතුමා මේ මෙතන දෙන්න අපිට අවකාශයක් ලැබුණේ නැහැ කියන ආරංචියක් ආවා. කොහොමද පස්සේ මමයි අවිලයි ගියා. ඇවිල්ලා කොහොමද සංස්කෘතික බලධාරීතුමා හම්බුනා. අපිලා කතා කරපුවාම බොහොම සත්භාවයෙන් අපි කියපු දේ අපි සිංහ සමාජයේ කිසිම අපි ලාභයක් නැහැ මෙන්න පුළුවන්. අයියෝ හරි හරි මම එනනම් කොහොමද එන්නම්කො ඒක දෙකකින් දෙන්නම්කො කියලා මේක අපිට මේ පැය දෙක දීර්ඝ කරලා දුන්නා. ඇත්තටම පැය දෙකක් යන්නේ නැහැ. එහෙමයි අපේ සංස්කෘතික මේ වාරණාතුම අපේ ජයරත් මහත්මයාට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ වැඩ කටයුතු සම්බන්ධ කිරීමේදී මටත් අතට සහභාගී වෙන්න බැරුගේ අපේ සභාපති අමිල විචල් මහත්මයා ඔහු ගිහිල්ලා මේ කැලියට ඇවිල්ලා මේ අපේ හිටියා අනුමහත්මයා මම දන්නවා අනුමහත්මයා මම දුන්න මාතික දහම් පාසල උගන්වපු ආචාර්යකමේ දැන් ගියා සම්මානධාරී අනුමහත්මයා වඩ බොහොම ස්තුතියි. ඒ වගේම මේකේ උපකාර කළා අපි අපිට මාතා ග්‍රාමධාරීතුමිය තුමා මේ හැම දිනම මෙතන මගේ අතින් සමාජ නමක් ඊයෝ නැත්නම් සමා භජනය කරන්න අපේ ප්‍රධාන මුලින් අපි නිමා කරනවා. හැම දිනකටම බොහොම ස්තුතියි. එහෙමනම් ආරම්භ කරනවා එකේ සිට අන්ත 20 දක්වා ඒ අත්දැකීම්